සුබ දවසක් වේවා හැමෝටම. හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද අපි වෙරළු අච්චාරු හදන්නයි යන්නේ. මේ මම හදන විදිය ඔයාලගේ රස අනුව මේ අවශ්‍ය දේවල් අවශ්‍ය ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. මම දැන් මේ වෙනකොට වෙරළු ටික තැම්බෙන්න තියලා තියෙන්නේ. තැම්බුණාට පස්සේ මම ඒක පෙන්නන්නම්. මුලින්ම මම සීනි එකතු කරගත්තා. ඊළඟට මිරිස් කුඩු හැඳි 2ක් එකතු කරගත්තා. සීනි හැඳි 6ක් විතර මම දැම්මා. ඊට පස්සේ මම මේකට ගම්බිරිස් කුඩු හැන්දක් එකතු කරා. ඊළඟට මම එකතු කරන්න යන්නේ ලුණු කුඩු ටිකක්. ලුණු කුඩු අපේ රස අනුව දාගන්න පුළුවන්. මම ලුණු කුඩු හැඳි භාගයක් වගේ මේකට එකතු කරා. මේක රසවත් වෙන්න ගොඩක්ම අවශ්‍ය අමුද්‍රව්‍යයක් තමයි සියඹලා කියන්නේ. ඔයාලා සියඹලාට 3-4ක් දාගන්න. මේ තියෙන්නේ මම සියඹලා දාලා පොඩක් මේක මික්ස් කරගන්නවා. මේ තියෙන මම තඹගත්තු වෙරළු ටික. මේ වෙරළු ටික තඹද්දි හොඳට හොදලා තඹන්න. මොකද මට වෙරළු වතුරක් ටිකක් මේකට අවශ්‍ය වෙනවා. වෙරළු වතුර වලින් මම ටිකක් දාගන්නවා මේ මිශ්‍රණය කලවම් කරගන්න. වෙරළු එකත් විනාඩි 20ක් 30ක් වගේ හොඳට තැඹුණාම හරි. වෙරළු එක තඹද්දි වහලා මම තඹගත්තේ. ඒ නිසා ටිකක් කලින් තැඹුණා මේ වෙරළු ටික හොඳට. අනිත් එක පැහිච්ච වෙරළු නම් ගොඩක් ඉක්මනින් තැඹෙනවා. අමු වෙරළු නම් තැඹෙන්න ටිකක් කාලය යනවා. දැන් මේ විදියට හොඳින් කලවම් කරගන්න ඕනේ. දාපු මිශ්‍රණය හොඳින් කලවම් කරාම අපිට මේ විදියට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ හොඳින් කලවම් කරගත්ත මිශ්‍රණය. සීනි ටික එහෙම හොඳට දිය වෙලා මිශ්‍රණය උකු ගතියට හැරිලා තියෙනවා. ඊට පස්සේ මම වෙරළු ටික ටික අරගෙන මේ මිශ්‍රණයට කලවම් කරනවා. බලන්නකෝ. මේ තියෙන මම වෙරළු ටික කලවම් කරාට පස්සේ මිශ්‍රණය දැන් වෙරළු කලවම් කරගනිමින් ඉන්නේ. අවසානයේ මම පෙන්නන ඔයාලට මේ මිශ්‍රණයට වෙරළු ටික හොඳින් කලවම් කරාට පස්සේ කොයි වගේ පෙනුමක්ද කොයි වගේ පාටක්ද තියෙන්නේ කියලා. ඇත්තට මේක ගොඩක් රසවත්. ඒ වගේම මේක අපිට තියාගෙන දවස් 3-4ක් තියාගෙන කන්නත් පුළුවන්. අනිත් එක්ක කියන්න ඕනේ වැදගත්ම දේ තමයි මේක ගොඩක්ම රස වෙන්නේ දැන් හදපු ගමන් නෙමෙයි. ඊට පහුවෙනින්දට හෝ හදලා පැය 3-4කට පස්සේ තමයි මේක ගොඩක්ම රසවත් වෙන්නේ. බලන්න පැණි රසට හොඳට ඇඹුල් රසට පැණි රසට ඒ වගේම සැරට හැමදේම දාපු ලස්සන රසවත් වෙරළු අච්චාරුවක් විදියට මට මේක හඳුන්වන්න ඔයාලත් හදලා බලලා කොහොමද රස කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි.